ආයිබෝවන් ගයිනිස් රෙසිපි YouTube channel එකට අදත් ආදරයෙන් ඔයාලා හැමදෙනාම පිළිගන්නවා. ඉතින් කොහොමද ඔයාලට එන්නකෝ අදත් ලේසියෙන්ම ඔයාලට හදාගන්න පුළුවන් රෙසිපි එකක් අරන් ආවා. ඉතින් මේ තියෙන්නේ අපිට ඕනි කරන දේවල් ටික. දැන් අපි මුලින්ම අපිට අවශ්‍ය මිශ්‍රණය හදාගමු. මුලින්ම මේ වගේ භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. ඊළඟට තෙල් ටික හොඳින් රත් වෙද්දි මම මේකට අබ තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. අබ ටික මේ විදිහට පුපුරද්දි මම මේකට සුදු ලූණු, අවු මිරිස්, කරපිංච එකතු කරගමු. දැන් අපි මේ ටික හොඳින් කවලම් කරගමු. ඊළඟට මේ ටික හොඳට ටෙම්පරාදු වෙනකොට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, අමු 3-5 ඒ වගේම කෑලි මිරිස් එකතු කරගමු. මෙතනදී ඔයාලගේ රස අනුව මේ දේවල් අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟට මම කලින් තම්බලා පොඩි කරගත්ත අල ටික මේ මිශ්‍රණයේ එකතු කරගන්නවා. දැන් මේ මිශ්‍රණය හොඳින් කවලම් කරගමු. ඊළඟට මම මේකට ටූනා එකතු කරගන්නවා. ඔයාලට ඕනි නම් සැමන්, මස්, මාළු, බිත්තර ඕනි එකක් එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේ ටිකත් හොඳින් කවලම් කරගමු. මම මේකට කොත්තමල්ලි කොළ ටිකක් එකතු කරගන්නවා. මේක අවශ්‍යම නෑ. මගේ ගෙදර තිබුණ නිසා මම මේක එකතු කරගත්තා. දැන් අපේ මිශ්‍රණය රෙඩි. අපි දැන් මේක ටිකක් නිවෙන් තියාගමු. ඊට පස්සේ අපිට පිටිපාන් ඕනි වෙනවා. මම මෙතනදී පිටිපාන් පැකට් එකක් අරන් තියෙනවා. දැන් අපි පිටිපාන් වල වාටි ටික අයින් කරගමු. මේ තියෙන්නේ වාටි අයින් කරගත්තු පාන් පෙති ටික. ඊළඟට අපි මිශ්‍රණය ටික ටික අරගෙන මේ විදිහට ගුලි හදාගමු. මේ තියෙන්නේ අපි හදාගත්තු බෝල ටික. ඊළඟට බෝල් එකකට පිරිසිදු වතුර ටිකක් අරගෙන පාන් පෙත්ත හොඳින් පොඟවගෙන මේ විදිහට වතුර ටික අයින් කරගමු. මෙතනදී පාන් පෙත්ත කැඩෙන්න නොදී මේ විදිහට තමයි තියෙන්න ඕනි. ඊළඟට හදාගත්තු මිශ්‍රණය පාන් පෙත්ත මැදට තියලා මේ විදිහට කවර් කරගමු. ඊළඟට භාජනයකට බිත්තර දෙකක් එකතු කරගෙන හොඳින් ගසා ගත්තා. මම මේ වෙලාවේදී බිස්කට් කුරු ටිකත් ලෑස්ති කරගෙනයි තියෙන්නේ. දැන් අපි හදාගත්තු පාන් කට්ලට් එක බිත්තර වල හොඳින් තවරාගෙන බිස්කට් කුඩු එකේ හොඳින් තවර ගන්න.
ඔන්න මේ තියෙන්නේ මං හදාගත්තු පාන් කට්ලට් ටික. දැන් අපි මේක මේ විදිහට තෙලේ බැඳගමු. ඉතින් මේ විදිහට රන්වන් පාටට බැදුනට පස්සේ අපි මේක ලිපෙන් බාගම්මු. දැන් අපේ කට්ලට් ටික රෙඩි. මේක තේ බොන වෙලාවට ලේසියෙන්ම හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ඉතින් මේක ඔයාලා try කරලා බලන්න. හොඳයිද කියලා කමෙන්ට් එකක් දාන්න. තවමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like එකක් දාන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. bye.